ටාටා IPL 2020 තරඟාවලියේ තවත් එක් ප්‍රබල තරඟයක් වන සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් හා කොල්කතා නයිට් රයිඩර්ස් අතර තරඟය රජීව් ගාන්ධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. කාසිය වාසි දිනාගත් සන්රයිසර්ස් නායක පැට් කමින්ස් ප්‍රථමයෙන් පන්දුර පහර දීමට තීරණය කරමින් පන්දුවර 19ක් අවසානයේ සියලු දිනා දෙවි ලකුණු 105ක් රැස් කිරීමට සමත් වුණා. සන්රයිසර්ස් වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් වේගවත් ලකුණු 61ක් රැස් කිරීමට සමත් වන අතරම ඉෂන් කිෂන් පන්දු 21ක් තුළ ලකුණු 42ක් රැස් කිරීමට සමත් වෙනවා. පිළිතුරු නිම ක්‍රීඩා කළ KKR ක්‍රීඩකයින්ට පන්දුවාර 18ක් අවසානයේ කඩලු 3ක් පමණක් දැවි ඉලක්කය සපුරා ගැනීමට හැකි වුණා. මෙහිදී නායක අජින්ක්‍ය රහානි ලකුණු 43ක් හා හුදෙකලා එනමක් ක්‍රීඩා කරපු අන්කිත් රඝුවංශි ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා. කෙසේ නමුත් ප්‍රසාද ලකුණු සටහනේ තවමත් තුන්වන ස්ථානයේ රැඳී සිටින සන්රයිසර්ස් කණ්ඩායමට ඉදිරි පැවැත්වෙන තරඟ පහෙන් තරඟ දෙකක් පමණක් ජයග්‍රහණය කළ යුතුව පවතින අතරම KKR කණ්ඩායමට සුපිරි අවසන් 4ට යාමට නම් ඉදිරි තරඟ පහම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.